Hello friends, welcome to EDU Academy. අප අද අලුත් වෙබ්සයිට් එකක් ගැන තමයි බලන්න යන්නේ. ඔයාලා ගාව තියෙන කැමති Google search engine එකක් පාවිච්චි කරන්න. ඒකේ ඔයාලා මෙන්න මේ නමින් type කරලා search කරන්න. හොයන්න. Agrarian 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 කියන එක මේ තියෙන්නේ ක්ලික් කරගන්න. ක්ලික් කරාට පස්සේ ඒ වෙබ්සයිට් එකේ පළවෙනි එකටම එන්නේ www.agrarian.lk කියන වෙබ්සයිට් එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඒ වෙබ්සයිට් එක ඕපන් වෙනවා. ඒ වෙබ්සයිට් එක ඕපන් වුණාම තියෙන විදිය බලන්න ඔයාලට කොහොමද මේක දිස් වෙන්නේ කියලා. මේකේ රාජ්‍ය ලාංඡනයක් තියෙනවා. ඒක ළඟින්ම login english කියලා තියෙනවා. ඊට පස්සේ ඒ වගේම පල්ලෙහාට ගත්තාම farmer information තව market information weather forecast එන්න එහෙම කියලා ටැබ් හතරක් තියෙනවා. කොටස් හතරක් තියෙනවා. ඒකේ ඉංග්‍රීසි බැරි හින්දා අපි ඉංග්‍රීසි කියන එක ක්ලික් කරන්නකෝ රාජ්‍ය ලාංඡන ළඟ. ඊට පස්සේ සිංහලට මාරු කරගන්න. සිංහලට මාරු කරගත්තට පස්සේ ඔයාලට වඩාත් පැහැදිලි ඔන්න ඔයාලට පේනවා. මේක තමයි වෙබ්සයිට් එක. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එක. ගොවි තොරතුරු කියන එකයි. ගොවිජන සේවා මධ්‍යස්ථාන තොරතුරුයි. ඊට පස්සේ අලෙවිකරණ තොරතුරු, ඊට පස්සේ කාලගුණ අනාවැකි කියලා හතරක් තියෙනවා. ඒ හතර තමයි ගොඩක්ම වැදගත් වන්නේ. ඒකෙත් අපිට ගොවි තොරතුරු කියන එක තමයි අපිට දැනගන්න පුළුවන් අපේ පොහොර සල්ලි වැටුණාද නැද්ද කියන එක. දැන් මෙන්න මේකේ තියෙනවා ගොවි තොරතුරු එකට ගියාට පස්සේ ගොවි මහත්තයාගේ ජාතික හැඳුනුම්පත් අංකේ මං ගාව තිබ්බ ටික අංක ටිකක් තියෙනවා. මම ඒක ටයිප් කරගන්න ඕන. ඔයාලා මේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක ටයිප් කරගෙන සොයන්න කියන එක දෙන්න ඕන. දෙන්නේ ඒ ගොවි මහත්තයාගේ නම, ඊට පස්සේ හැඳුනුම්පත් අංකය, ඒකට අදාළ ලිපිනය, ඊට පස්සේ ඉඩමේ තොරතුරු තමයි මේ තියෙන්නේ. ඒ ඉඩමේ හෙක්ටයාර කොච්චරක් තියෙනවද? හෙක්ටයාර 0.98ක් තියෙනවා. ඊට පස්සේ ඒක වගා කරලා තියෙන වගා තොරතුරු විස්තර තමයි ඊට පස්සේ පල්ලෙහෙන් තියෙන්නේ. ඒකෙන් එයාට ලැබුණු පොහොර සල්ලි තමයි මේ තියෙන්නේ. නිල් පාට දෙක තියෙන්නේ ළඟදිම ලැබිච්ච පොහොර සල්ලි ප්‍රමාණය. මේ මෙච්චර සල්ලි ප්‍රමාණයක් අදාළ 12/19 දින වෙද්දි එයාගේ ගිණුම ගත වෙලා තියෙනවා. ඒකයි අර දිනයක් වැටලා තියෙන්නේ ගිණුම් ගත වෙලා හින්දා. සමහර කට්ටිය ගිණුම් ගත වෙලා නැත්තම් වැටෙන්නේ නැහැ. ඒක ongoing කියලා වැටෙනවා. ඊට පස්සේ අපි වෙන V අකුරක් තියෙන ඩෙන්ටිටි කාඩ් නම්බරයක් දීලා බලමු. ඔන්න V කාඩ් නම්බරයක් තියෙන ඩෙන්ටිටි කාඩ් නම්බරයක් දුන්නාම අදාළ විස්තර ටික දෙනවා. සමහර ගොවි මහතුරු දෙකක් V අඳේට අරගෙන කරලා තිබ්බොත් එහෙම ඉඩම් දෙකක් තුනක් වගේ පෙන්වන්නත් ඉඩ තියෙනවා. මොකද මේක තොරතුරු යොමු කරපු විදිහ අනුව තමයි තියෙන්නේ. Tamanට තියෙන ඉඩම අනුව නෙමෙයි, තොරතුරු දුන්නු අනුව තමයි මේකේ විස්තර ටික තියෙන්නේ. ඒකට අදාළ හෙක්ටයාර දෙකක් හරි එකක් තියෙන එක ඉඩමක්, අනිත් එක දෙකක් තියෙනවා. එතකොට ඉඩම් දෙකකට අදාළ විස්තර තමයි මේ තියෙන්නේ. ඒකට අදාළව පොහොර සල්ලි වැටිච්ච ප්‍රමාණය වැටිච්ච දිනයත් එක්ක කෙලවරේ තියෙනවා. ඔන්න ඕක තමයි අපිට ලොකුම වාසිය. පොහොර සල්ලි වැටුණාද නැද්ද කියලා අපි දන්නේ නැත්නම් මේකේ අදාළ ආයතනයේට දුරකථනයකින් දීලා මොකද වුනේ කියලා විස්තරයක් දැනගන්න පුළුවන්. නිතරම ආයතනය හොයාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපිට සමහර ගොවි මහත්තුරුන්ගේ ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් දුන්නාම පෙන්වන්නේ නැහැ. මොකද එයාලගේ නමින් ඒ ඉඩම එයාලගේ තොරතුරු දීලා නැතුව ඉන්න පුළුවන්. එතකොට ඒකින්ද අදාළ විස්තරේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට ගිහිල්ලා එයාලට කතා කරලා මොකද වුනේ කියලා දැනගන්නත් ඔයාලට පුළුවන්. අමතරව ඔයාලගේ ගොවිජන සේවා මධ්‍යස්ථානයට අදාළව සිදු කරන කාර්යයන් මොනවද, කොච්චරක් ගෙවලා තියෙනවද කියලා බලා ගන්න ඒකට ගිහිල්ලා උඩම තියෙන එක ක්ලික් කරාම අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොළොන්නරු දිස්ත්‍රික්කය තෝරගත්තා. ඊට පස්සේ පොළොන්නරුවේ කොයි ගොවිජන සේවායකද කියන එක තෝරගන්න ඕන. අපි වැලිකන්ද ප්‍රදේශය එකක් තෝරගන්න. ඊට පස්සේ ඉදිරිපත් කරාම ඒකට අදාළව තොරතුරු ටික තමයි ඊට පස්සේ අපිට
ලබා දෙන්නේ. ඒ කියන්නේ සමස්ත වැලිකන්ද ගොවිජන සේවා මධ්‍යස්ථානයේ දැනට දීලා තියෙන ඉඩම් ප්‍රමාණය, වගා කරලා තියෙන ඉඩම් ප්‍රමාණය ඊට අමතරව කොච්චර මුදල් ප්‍රමාණයක් පොහොර සල්ලි වශයෙන් නිකුත් කරලා තියෙනවද කියන විස්තරේ දෙනවා. ඊට අලෙවි කරන තොරතුරු කියලා තියෙනවා. මේකේ තොරතුරු මෙහි භෝග වර්ගයේ තෝරන්න කියලා තියෙන තැනේ අදාළ භෝගයේ තෝරපුවාම ඒකට අදාළ අද දිනේ පවතින මිල විස්තරයක් දෙනවා. උනානාවැකි weather forecast ඕක ගිහිල්ලා ක්ලික් කරාම අද දිනේට ඉඳලා සතියක් ඇතුළත කාලගුණය කොහොමද වෙනස් වෙන්නේ පිළිබඳව තොරතුරු ටිකක් ලබා ගන්න පුළුවන්. ඊට එක පාවිච්චි කරලා මේ වෙබ්සයිට් එක හසුරුවන විදිය තමයි ඔයාලා ඉගෙන ගත්තේ. මේ වගේ වටිනා වීඩියෝ සහ දැනුම අපිත් එක්ක බෙදා ගන්න අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න නිතරම channel එක subscribe කරන්න, like කරලා අපිට comment එකක් දාන්න මොකක් හරි අදහසක් තියෙනවා නම් යාළුවන්ට මේක දැනගන්න share කරන්න කියන ඉල්ලීම කරනවා.